වන්දනාවක් වේවා. සියලු දෙනාගෙන්ම අවසරයි. අවසන් වසර පර්යේෂණ නිබන්ධනයට අදාළව මා විසින් තෝරාගත් මාතෘකාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කිරීම සඳහා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මගේ මාතෘකාව තමයි පාසල් ළමුන්ගේ මතක ශක්තිය වර්ධනය කිරීමේලා බෞද්ධ මනෝවිද්‍යාත්මක විග්‍රහයක් කියන පර්යේෂණ මාතෘකාව. අපි බලමු මේ පර්යේෂණ මාතෘකාව හරහා මම සාකච්ඡා කරලා තියෙන කොහොමද නිබන්ධනයට අදාළ කරුණු කියන කාරණය. හොඳයි, එහෙදී මම හැඳින්වීම වශයෙන් යොදලා තියෙන්නේ තරංගකාරී විභාග ක්‍රමය පදනම් කරගෙන අධ්‍යයන රටාවකට වර්තමාන පාසල් ළමුන් යොමු වෙලා තියෙනවා. ඒ වගේම තමයි පත්මන් සිසුන් විසින් පාසල් විෂය මාලාව හරහා එක්රැස් කර ගනු ලබන දැනුම හෙවත් තොරතුරු ප්‍රශ්න පත්‍රෙහි පිළිතුරු ලෙස ලියනු ලැබේ. මෙහිදී සිසුන්ට තමන් ග්‍රහණය කර ගැනීමට ගෙන පැමිණි විෂය කරුණු උපමන ප්‍රමාණයක් සිහියට නගාගත හැකිදයි දැනගැනීමට හැකියාව ලැබේ. මෙවන් අවස්ථාවලදී බොහෝ විට අප කටපාඩමින් පවත්වාගෙන ආ විෂය කරුණු එලෙසින්ම අදාළ ප්‍රශ්න පත්‍රයෙහි සටහන් කිරීමට නොහැකි වන ප්‍රධාන කරුණ නම් මතකයේ සම්බන්ධ විවිධාකාර ගැටලු ඇතිවීමයි. මෙහිදී පාසල් ළමුන්ගේ මතක ශක්තිය වර්ධනය කිරීම සඳහා බෞද්ධ මනෝවිද්‍යාත්මක ක්‍රමවේද ප්‍රයෝගී කර ගැනීම සම්බන්ධයෙන් තමයි කතා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී බටහිර මනෝවිද්‍යාත්මක සංකල්ප පිළිබඳව, ඒ කියන්නේ පුද්ගලයාගේ මතක ශක්තිය වර්ධනය කරගන්න හේතු වන ආකාරය සහ මෙම බටහිර මනෝවිද්‍යාත්මක ප්‍රතිකර්ම සහ බෞද්ධ මනෝවිද්‍යාත්මක ප්‍රතිකර්ම පිළිබඳව තුලනාත්මක අධ්‍යයනයක්. ඒ තුලින් බෞද්ධ මනෝවිද්‍යාත්මක ප්‍රතිකර්ම තුල පවතින විශේෂත්වය, සුවිශේෂී සත්‍ය ප්‍රකට කිරීමත් මෙහිදී එක් අරමුණක් බවට පත් වෙනවා. මෙහිදී පර්යේෂණ ගැටලුව ලෙස සඳහන් කරලා තියෙන කුමක්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා බලමු. පාසල් සිසුන් මුහුණ දෙන අධ්‍යාපනික ගැටලු අතර මතක ශක්තිය ගිලිහී යාම සුවිශේෂී ස්ථානයක් හිමි කරගනී. පන්ති කාමරයේදී ගුරුවරයා විසින් විෂය කරුණු ඇසුරින් අසනු ලබන ප්‍රශ්නවලදී පවා ඒවාට පිළිතුරු දීමට සිසුන් ඇතැම් අවස්ථාවලදී අසාර්ථක වේ. තවද විභාග අසමත් වීම පිණිස පවා බලපානු ලබන ප්‍රමුඛ සාධකයක් ලෙස මතක ශක්තිය ගිලිහී යාම හැඳින්වීමේ හැකියාව පවතිනවා. අප අධ්‍යයනය කරනු ලබන විෂය කරුණු මතකයෙන් ගිලිහී යාම පිණිස මූලිකම හේතුවක් ලෙස දැක්විය හැකි වන්නේ අප විසින් මතක ශක්තිය වර්ධනය පිණිස භාවිතා කරනු ලබන ක්‍රමවේද සහ අනුගමනය කරනු ලබන ක්‍රියාපිළිවෙත් තුල පවත්නා වූ ගැටලුකාරී ස්වභාවයයි. එවැනි වාතාවරණයක් තුළ පාසල් ළමුන්ගේ මතක ශක්තිය වර්ධනය කිරීම පිණිස බෞද්ධ මනෝවිද්‍යාත්මක ක්‍රම ශිල්ප ප්‍රයෝගී කරගත හැකිද යන්න පිළිබඳව මෙමගින් අධ්‍යයනය කරනු ලැබේ. පර්යේෂණයේ අරමුණු සහ වැදගත්කම. ඇයි අපිට මේ පර්යේෂණය වැදගත් වෙන්නේ? මේ පර්යේෂණය කිරීමෙන් අපිට මොන වගේ දෙයක්ද ලැබෙන්නේ? මොන වගේ ප්‍රතිඵලද ලැබෙන්නේ? සහ එහි වැදගත්කම මොනවද යන කාරණාව සම්බන්ධයෙන් තමයි මෙහිදී අප මූලික වශයෙන්ම අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එහිදී මතකය anu කුමක්ද? මතකය සම්බන්ධයෙන් දැනට සිදු වී ඇති ගවේෂණ පිළිබඳව සොයා බැලීමත්, මතකයේ ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය පිළිබඳව ගවේෂණය කිරීමත්, පන්ති කාමරයේදී සහ විභාගයේදී සිසුන් මුහුණ දෙන මතකයේ සම්බන්ධ ගැටලු හඳුනා ගැනීමත්, පාසල් සිසුන්ගේ මතක ශක්තිය ඔප්නැංවීම පිණිස බෞද්ධ මනෝවිද්‍යාත්මක ක්‍රම ශිල්ප උපයෝගී කරගත හැකි වන්නේ කෙසේද යන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සහ ඒ තුළින් සිසුන්ගේ මතක ශක්තිය වර්ධනය කිරීම සහ ලැබෙන පිටුවහල සම්බන්ධයෙන් කතා කිරීමත් මෙමගින් බලාපොරොත්තු වෙනවා සහ එය සුවිශේෂී වැදගත්කමක් ලෙස හැඳින්වීමේ හැකියාව තියෙනවා. ඒට හේතු වන්නේ බෞද්ධ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සහ බටහිර මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර අතර බටහිර තුල සෑම විටම මානසික රෝගයක් ගත් කල මානසික රෝගයකටයි ප්‍රතිකාර කරනු ලබන්නේ. නමුත් බුදුදහම තුල රෝගයක් නොව රෝග මූලයටයි. ඒ කියන්නේ රෝගයක් වැළඳී ප්‍රතිකාර ගන්නවාට වඩා රෝගයක් වැළඳීමට ප්‍රථමව කටයුතු කළ යුත්තේ කෙසේද යන ආකාරය සම්බන්ධයෙන්. ඒ කියන්නේ මතක ශක්තිය ගිලිහී යන තෙක් නොසිත
මතක ශක්තිය මුල් කාලීනව සිටම වර්ධනය කරගත හැකි ක්‍රමවේද. ඒ කියන්නේ බුදුදහම කියලා කියන්නේ නිර්වාණ මාර්ගයේ පදනම් කරගත් දහමක්. ඉතින් එහිදී උසස් මතක ශක්තිය පැවතීම ඉතාමත් වැදගත්. ධර්මය ග්‍රහණය කර ගැනීමට අතිශයින් වැදගත්. ඉතින් පාසල් සිසුන්ට එම ක්‍රමවේදයම භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා. ඒ තුලින් සදාකාලික මතකයක් කරා ගමන් කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් මේක තමයි අපේ පරිශ්‍රණයේ අරමුණු සහ වැදගත්කම කියලා අපිට සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. මෙහිදී පරිශ්‍රණ ක්‍රමවේදයේ වශයෙන් අපි භාවිතා කරලා තියෙන්නේ මෙම පරිශ්‍රණයේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක යන පරිශ්‍රණ ක්‍රමවේදයන්ගෙන් එකතුවක් වශයෙන් එහෙම නැත්නම් මිශ්‍ර ක්‍රමවේදයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ අනුව ගුණාත්මක පරිශ්‍රණ ක්‍රමවේදයේ අනුව දැනට මතකයේ සම්බන්ධයෙන් පාසල් ළමුන් සම්බන්ධයෙන් ලියවි ඇති ප්‍රාථමික සහ ද්විතීයික මූලාශ්‍ර මගින්ද එමෙන්ම ප්‍රමාණාත්මක පරිශ්‍රණ ක්‍රමවේදයේ යටතේ පාසල් ළමුන් හට යොමු කරනු ලබන ප්‍රශ්නාවලියක් මගින් ඔවුන්ගේ මතක ශක්තිය සම්බන්ධ ඇති වී තිබෙන ගැටලු සහ ඔවුන් දැනට වර්තමානයේ වෙද්දී ඔවුන් අතින් සිදුවන ගැටලුකාරී තත්ත්වයන් විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු කරන් යද්දී මතකය හා සම්බන්ධයෙන් ගත්තහම ඔවුන් භාවිතා කරනු ලබන ක්‍රමවේදවල ගැටලුකාරී තත්ත්වයන් පැවතීමේ හැකියාවක් පවතින්නේද යන්න පිළිබඳව සොයා බැලීම මෙම පරිශ්‍රණ ක්‍රමවේදයේ මගින් මූලික වශයෙන්ම මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඊළඟට මම බලාපොරොත්තු වෙනවා මෙහි මූලිකම හරය. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම පළවෙනි පරිච්ඡේදයේ සම්බන්ධයෙන් කතා කරන්න. පළවෙනි පරිච්ඡේදයේ කොහොමද? එහෙම නැත්නම් අපේ මූලිකම පරිච්ඡේදය. එහෙම නැත්නම් දෙවෙනි පරිච්ඡේදයේ වශයෙන් මේ කොහොමද විස්තර කරලා තියෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මූලික වශයෙන්ම කතා කරේ අපි පළවෙනි පරිච්ඡේදයේ හැඳින්වීම සහ පසුබිම සම්බන්ධයෙන්. දෙවෙනි පරිච්ඡේදයේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපගේ මතකය ගිලිහී යාමට හේතු වන කාරණා සම්බන්ධයෙන්. එතකොට මතකය තබා ගන්නා දේ නිතර නිතර භාවිතයට නොගැනීම කියන කාරණාව මතක ශක්තිය ගිලිහී යාමට හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම අමතක කිරීමේ සහජතාව කියන කාරණය මතකය ශක්තිය ගිලිහී යාමට හේතුවක් වෙනවා. ඒ වගේම මතක තබා ගන්නා දේ එකින් එකට පරස්පර වීමත් ඒ වගේම දුර්වල ස්මෘති කේත සහ සටහන් භාවිතා කිරීමත් භාවිතා කරන ලද ක්‍රමවේද තුල පවත්නා අවිනිශ්චිත බවත් සහ ඒ වගේම නියත සහ අනියත සාධකත් පුද්ගලයාගේ මතක ශක්තිය එහෙම නැත්නම් පාසල් ළමුන්ගේ මතක ශක්තිය ගිලිහී යාමට හේතු බවට පත් වෙනවා. විශේෂයෙන්ම මෙහිදී අනියත සාධක නියත සහ අනියත සාධක වශයෙන් හඳුන්වනු ලබන්නේ සාමාන්‍ය ඉදිරියදා පුද්ගලයාට අමතක වීමේ කාර්යය නෙමෙයි. සමහර වෙලාවට විවිධ රෝගාබාධයන් හේතු කොටගෙන යම් පුද්ගලයන්ගේ මතක ශක්තිය ක්‍රමක්‍රමයෙන් අඩුවන ආකාරය අපිට දැක ගැනීමට ලැබෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණය තමයි නියත සහ අනියත සාධක කියලා කියන්නේ. ඉතින් ඖෂධ ලබා ගැනීමත් එක්ක විවිධ පුද්ගලයන් විසින් යම් සංකූලතාවයන්ට ලක් වෙනවා. ඒ හරහා පුද්ගලයාගේ මතක ශක්තිය තුළ යම් වෙනස් වීම් සිදුවිය හැකියි. යම් අතුරුආබාධ තත්ත්වයන් ඇතිවිය හැකියි. ඉතින් එවැනි කාරණා තමයි නියත සහ අනියත සාධක වශයෙන් හඳුන්වන්නේ. ඒ වගේම තමයි අමතක වීමේ සහජ දක්ෂතාව කියලා මෙතනින් විස්තර කරලා තියෙන්නේ. අපිට ඕනෑම දෙයක් සමහර වෙලාවට ලේසියෙන් පහසුවෙන් අමතක වෙනවා. ඉතින් මේක තමයි අපි හිතාමතාම සමහර වෙලාවට අත්‍යවශ්‍ය දේවල් අමතක කරලා දානවා. මේ වගේ කාරණා තමයි මූලික වශයෙන්ම මතකය ගිලිහී යන්න ප්‍රධානම හේතුවක් බවට පත් වෙන්නේ. මතකය ගිලිහී ගියන් පස්සේ අපිට මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ? අපි පාඩම් කරන විෂය කරුණු මතකයෙන් ගිලිහෙනවා. මෙන්න මේ කියන කාරණා ටිකට අදාළව. ඒ විතරක් නෙමෙයි විභාගය අසමත් වෙනවා. ඒ විතරකුත් නෙමෙයි එදිනදා සුවිශේෂී කටයුතු පිළිබඳව දැනීමක් නැහැ. එහෙම නැත්නම් අපි කරන්න බලාපොරොත්තුෙන් හිටපු අත්‍යවශ්‍ය දේවල් අපේ මතකයෙන් ගිලිහී යනවා. මෙන්න මේ කියන කාරණා තමයි අපගේ මතක ශක්තිය ගිලිහී යාමට හේතු සාධක එක්ව ගත්තිට අපිට ලැබෙන ප්‍රතිඵල. අපි බලමු ඊළඟට අපිට මොනවද මේ සම්බන්ධයෙන්. එහෙම නැත්නම් අපේ පරිශ්‍රණ නිබන්ධනය තුළ අපිට අවධානය යොමු කරන්න ලැබෙන්න කියන කාරණාව සම්බන්ධයෙන්. එහිදී විශේෂයෙන්ම දෙවනි එහෙම නැත්නම් තුන්වෙනි පරිච්ඡේදය සහ හතරවෙනි පරිච්ඡේදය ගත්තාම
එහිදී මම මූලික වශයෙන්ම කතා කරපු දෙයක් තමයි පාසල් ළමුන්ගේ මතක ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා භාවිතා කළ හැකි සංයමන අභ්‍යාස සහ ඒ වගේම තමයි පාසල් ළමුන්ගේ මතක ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා භාවිතා කළ හැකි නූතන මනෝවිද්‍යාත්මක ක්‍රමවේද සම්බන්ධයෙන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ මාතෘකා දෙක සම්බන්ධයෙන් හොඳ අවධානයක් තිබීම වැදගත් වෙනවා. ඒ කියන්නේ සංයමන අභ්‍යාස කියලා කියන්නේ භාවනා යෝග අභ්‍යාස එහෙම නැත්නම් බ්‍රීදින් එක්සර්සයිස් ආදී වශයෙන් දේවල් තමයි සංයමන අභ්‍යාස වශයෙන් අපි මෙහිදී භාවිතා කරන්නේ. මතක ශක්තිය වර්ධනය කරගත හැකි ක්‍රමවේද ගත්තාම ඒ සඳහා වෙනම නූතන මනෝවිද්‍යාත්මක ක්‍රමවේද පවතිනවා. ඉතින් මේ දෙක අපි පැහැදිලිව හඳුනාගත යුතු වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම ෆ්ලෑෂ් කාඩ් භාවිතය කියලා කියන්නේ ඉගෙනීමේදී අපි පාඩම් කරන කරුණු පැහැදිලිව මතක ශක්තිය තුල ග්‍රහණය කර ගැනීම සඳහා එහෙම නැත්නම් මතකයේ තුල ගබඩා කර ගැනීම සඳහා භාවිතා කළ හැකි ක්‍රමවේදයක්. ඊට අමතරව මයින්ඩ් මැප් කියලා කියන්නේ අපි පාඩම් කරන දේවල් ලස්සනට පිළිවෙලකට ක්‍රමවත්ව අපේ මතකයේ තුල ගබඩා කර ගැනීම සඳහා භාවිතා කරන්නා වූ ක්‍රමවේදයක්. සංයමන අභ්‍යාස කියලා කියන්නේ එදිනදා ජීවිතේ අපේ මානසික ආතතිය දුරු කර ගැනීම සඳහා. මානසික ආතතිය කියලා කියන්නේ අපේ මතකයේ ගිලිහෙන්න තියෙන ප්‍රධානම හේතුවක්. ඒ වගේම මත්ද්‍රව්‍ය ඇබ්බැහිය කියලා කියන්නේ අපේ මතකයේ ගිලිහෙන්න තියෙන ප්‍රධානම හේතුවක්. ඉතින් මේ වගේ දේවල් අඩු කර ගන්න අපිට මේ සංයමන අභ්‍යාස උදාහරණයක් වශයෙන් ගත්තන් පස්සේ චන්දන ගුණවර්ධන මහතාගේ විස්මිත මතකයේ නැමැති ග්‍රන්ථයේ කාලරේඛා අභ්‍යාස කියලා තියෙනවා. කාලරේඛා අභ්‍යාසය කියලා කියන්නේ සංයමන අභ්‍යාසයට හොඳ උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි මතක ශක්තිය ගිලිහී යාම තුළ විශේෂයෙන්ම ඩිමෙන්ෂියා වැනි රෝග තත්ත්වයන්ට ලක්වීමට ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවලදී ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම විශේෂයෙන්ම උපදේශනය ඊට අමතරව යෝග අභ්‍යාස භාවිතා කිරීමත් ඒ වගේම ප්‍රමාණවත් කාලයක් ව්‍යායාම තුළ නිරත වීමත් ඉතාම වැදගත්. මෙවැනි ක්‍රමවේද මෙන්න මේ ක්‍රමවේද හරහා අපේ මතක ශක්තිය නැවත වතාවක් තිබ්බ තත්වයට පත් කර ගැනීමට එහෙම නැත්නම් තිබුණටත් වඩා හොඳට අපේ මතක ශක්තිය දියුණු කර ගැනීමට අවශ්‍ය පදනම සැකසෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම අපිට කතා කරන්න තියෙන්නේ අපි මූලික වශයෙන්ම පාසල් ළමුන්ගේ මතක ශක්තිය වර්ධනය කරගන්න බෞද්ධ ක්‍රමවේද මොන වගේ බෞද්ධ මනෝවිද්‍යාත්මක ක්‍රමවේදද මේ වන විට මා සතුව තිබ්බේ. එහෙම නැත්නම් මම හොයාගත්තේ මොන වගේ ක්‍රමවේදද කියන කාරණාව සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න. එහිදී විශේෂයෙන්ම මදුපිණ්ඩික සූත්‍රයේ ඉන්ද්‍රිය ඥාන ක්‍රියාවලිය චක්කුංච ආවසෝ පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යං පපංචේති තං ප්‍රපංච සංඥා සමුදාතරಂತಿ. එහෙම නැත්නම් මේ ඇස රූපයක් හා ගැටීමට එහෙම නැත්නම් අපිට බාහිර සමාජයේ තියෙන දේවල් පේන්න අපිට මොන වගේ ඉන්ද්‍රිය ඥාන ක්‍රියාවලියකට සම්බන්ධ වෙන්නේ කියලා කියනවා. විශේෂයෙන්ම හිදී නොබිදුණු ඉන්ද්‍රියක් එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වයෙන් ඉහළ මට්ටමක පවතින ඉන්ද්‍රියන් අපිට අවශ්‍ය වෙනවා. මූලික වශයෙන්ම ඉන්ද්‍රියන් පහක් සම්බන්ධයෙන් කතා කරනවා. අපි ගත්තොත් එහෙම ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා කතා කරනවා. ඊට අමතරව මනස සම්බන්ධයෙන් කතා කරනවා. මේ කියන ඉන්ද්‍රියන් ටික අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මානසික අවධානය සම්බන්ධ වීමත් ඉතාමත් වැදගත්. මානසික අවධානය අපිට කොච්චර ඉන්ද්‍රියන් අපේ ක්‍රියාකාරීත්වයෙන් වැඩ කළා වැඩක් නැහැ. අපිට ඇටෙන්ෂන් එක නැත්තම් එහෙම නැත්තම් අපේ මානසික ඒකාග්‍රතාව නැත්තම් එහෙම නැත්තම් අපේ මනස අපිට අතරක පවත්වා ගන්න බැරි නම් අපිට බාහිර සමාජයේ පවතින රූප එහෙම නැත්තම් වටපිටාව දැක ගැනීමේ හැකියාවක් නැහැ. ඊට අමතරව බාහිර වස්තුන් විශේෂ සීමාවට පැමිණීමත් ඉතාම වැදගත්. අපි කොච්චර ඇහෙන් ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයෙන් අපි බාහිර සමාජයේ දිහා බැලුවත් අපිට කොච්චර මානසික අවධානය තිබ්බත් අපිට නිරීක්ෂණය කරන්න අවශ්‍ය කරන බාහිර වස්තුන් අප ඉදිරියේ නැත්තම් සමහර වෙලාවට අපිට අවශ්‍ය කරන දේවල් හරියට ග්‍රහණය කරගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් මේකත් එක්ක තමයි ඊට පස්සේ විදීම් ඇති වෙනවා. ඒ විදීම් හා තර්කණය කරනවා. ඒ හරහා තමයි මේ මතකය නැවත නැවත අපේ ජීවිතයේ සාංශාරික මතකයක් බවට පත් වෙන්නේ. අපි කරන දේවල්
අපිට අපේ මතකයේ සදාකාලිකවම රඳවා තබා ගැනීමට මේ මදුපිණ්ඩික සූත්‍රයේ ඉන්ද්‍රිය ඥාන ක්‍රියාවලිය දායක වෙනවා. ඊට අමතරව බුද්ධානුස්සති භාවනාව ගත්තහම බුද්ධානුස්සති භාවනාවේදී කරන්නේ අපි බුදු ගුණ අපිට බුදු ගුණ 9ක් තියෙනවා. ඒ බුදු ගුණ 9 පිළිබඳව සිහිපත් කිරීම තමයි බුද්ධානුස්සති භාවනාවේදී සිහිපත් කිරීම කරන්නේ. එහිදී සිතින් මෙනෙහි කිරීම නිතර නිතර මෙනෙහි කිරීම සම්බන්ධයෙන් තමයි මේ බුද්ධානුස්සති භාවනාව නිතර නිතර අපිට අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ ආධ්‍යාත්මික වශයෙන්. ඕනෑම දෙයක් නිතර නිතර මෙනෙහි කරපුවාම අපිට අපේ මතක ශක්තිය එක හා සමානව ඒකාකාරීව පවත්වාගෙන යාමේ හැකියාව තියෙනවා. ඉතින් පාසල් අධ්‍යාපනය ලබන කෙනෙක්ට තමන් පාඩම් කරන දේවල් නිතර නිතර අවබෝධයෙන් යුක්තව මෙනෙහි කරමින් කටයුතු කිරීම නිතර නිතර හැම අවස්ථාවකම ඉදි ලැබෙන සෑම අවස්ථාවකම ඒ පිළිබඳව සිහිපත් කිරීම හරහා අපිට අමතක වෙලා පවතින කරුණු එහෙම නැත්නම් විශේෂයෙන් අලුත් කරුණු පිළිබඳවත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය පදනම සැකසෙනවා. ඊට අමතරව උපමානුසාරයෙන් විශේෂ කරුණු ධාරණය කර ගැනීමට මඟ පෙන්වීමත් බුදුදහම හරහා සිදු කරලා තියෙනවා. හිදී විශේෂයෙන්ම ගත්තහම අපි ගත්තොත් එහෙම සිංහලවාද සූත්‍රයේ තියෙන සදිසා නමස්කාරය සිංහල ගෘහපති පුත්‍රයා සමාජයේ එකල පැවති දිසා 6කට වන්දනා කරා. නමුත් බුදුන් වහන්සේ ඒක උපමානුසාරයෙන් සමාජයේ ජීවත් වන පුද්ගලයන් 6 දෙනෙක් ගුරුවරුන් සේවකයන් එහෙම නැත්නම් ස්වාමීන් ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් පූජකවරු යාළු විහෙලියන් ආදී වශයෙන් මෙන්න මේ අයට යුතුයකම් ඉෂ්ට සිද්ධ කිරීම හරහා අපේ ජීවිතේ යම් කිසි පරිවර්තනයකට ළඟා කරගන්න පුළුවන් පරිවර්තනයක් කරා යවන්න පුළුවන් කියන කාරණාව සම්බන්ධයෙන් දේශනා කරලා තිනවා. ඒ හරහා පුද්ගලයාගේ මතක ශක්තිය වර්ධනය කරගන්න ඒ තුලින් ඊට පහසුකම් ලැබෙනවා. ඊට අමතරව ගත්තාම අපි ගත්තොත් එහෙම සිංහල ගෘහපති පුත්‍රයාගේ කතාව වගේම රාහුල ස්වාමීන් වහන්සේට බුදුන් වහන්සේ පෙන්වලා දීපු වතුර භාජනයේ උපමාවත් මේ හරහා අපිට ගෙන්හර දැක්වීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව සෝතානුදත සූත්‍රයේ සුතා දතා වචසා පරිචිතා මනස අනුපෙක්ඛිතා ditthiya suppati vijja ආදී වශයෙන් ක්‍රම කීපයක් සම්බන්ධයෙන් විස්තර කරලා තිනවා. මෙහිදී අහන්න ඊට පස්සේ මතකයේ ධාරණය කරගන්න ඊට පස්සේ වචනයෙන් නිතර නිතර ප්‍රකාශ කරන්න ඊට පස්සේ අර්ථ විග්‍රහ සහිතව මෙනෙහි කරන්න මේ ආදී වශයෙන් කරන් පස්සේ අපිට හොඳ ප්‍රාමාණික අවබෝධයක් අපේ විෂය කරුණු සම්බන්ධයෙන් ලැබෙනවා. ඉතින් මේ ටික තමයි මූලික වශයෙන්ම අපිට විස්තර කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අත්ත්‍ජාස්‍ය ක්‍රමය, පරජ්ජාස්‍ය ක්‍රමය ආදී වශයෙන් ක්‍රියාකරන කරුණු සම්බන්ධයෙන් මේ ආදී වශයෙන් ඒකාංශ ක්‍රියාකරණයේ ආදී වශයෙන් කරුණු රසක් සම්බන්ධයෙන් බුදුන් වහන්සේ දේශනා කරලා තිනවා. මෙන්න මේ කියන ක්‍රමවේද හරහා අපිට මතක ශක්තිය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෙහිදී අවසාන වශයෙන් නිගමනය වශයෙන් දක්වන්න පුළුවන්කම තියෙන්නේ පාසල් ළමුන්ගේ මතක ශක්තිය වර්ධනය කරද්දී පාසල් ළමුන් මතකයේ සම්බන්ධ ගැටලු වලට මුහුණ දෙද්දී ඒ පිළිබඳව යොමු කරන ලද ප්‍රශ්නාවලියක් කරහා තමයි මම මගේ කරුණු රැස් කරගත්තේ. ඊට අමතරව එමෙන්ම මතකයේ ගිලිහී යාමට හේතු පිළිබඳවත් අනාවරණය කරගන්න පුළුවන් වුණා. මතකයේ සම්බන්ධ ගැටලු නිරාකරණය කර ගැනීම පිණිස බටහිර සංයමන අභ්‍යාස සහ බටහිර මනෝවිද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කරා. තවද මතක ශක්තිය වර්ධනය කිරීම පිණිස උපකාරී කරගත හැකි සරල මනෝවිද්‍යාත්මක ක්‍රමශිල්ප පිළිබඳව අවධානය යොමු කිරීමටත් හැකියාව ලැබුණා. ඒ අනුව බටහිර මනෝවිද්‍යාත්මක සංකල්ප සෑම විටම අධ්‍යයනය යොමු කිරීම සඳහා යොමු කරනු ලබන්නේ රෝගයට නොව ගැටලුවටයි. ඒ කියන්නේ රෝගේ කාරකය තමයි. එහෙම නැත්නම් රෝගයට තමයි මූලික වශයෙන්ම බටහිර මනෝවිද්‍යාවේ අවධානය යොමු කරන්නේ. ඉතින් ඒක తాවකාලික යහපතක් හෝ සුවයක් ලැබුණොත් කාලයක් ගෙවී යත්ම එම ගැටලුකාරී තත්ත්වයන් නැවත ඇතිවීමේ හැකියාව පවතිනවා. එහෙත් බුදුදහම යන නිර්වාණ මාර්ගයේ අරමුණු කොටගෙන සසරින් මිදීමේ මඟ පෙන්වීමක් සිදු කරන ලබන දහමක් බැවින් සියලු කෙලෙස් මුලින් උපුටා දැමීම වැදගත් බව ප්‍රකාශ කරලා තියෙනවා. එහිදී බුදුදහම කරන්නේ හේතුව ඕනෑම දෙයකට බලපාන හේතුව සම්බන්ධයෙන් එහෙම නැත්නම් රෝග මූලය සම්බන්ධයෙන් ප්‍රතිකාර කරනවා. ඒ කියන්නේ රෝගයක් ඇතිවීමට ප්‍රථම ඒ සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීම තමයි මේ හරහා බුදුදහමින් සිදු කරන ලබන්නේ. ඒ අනුව බටහිර ක්‍රමවේදයට වඩා
පුද්ගලයාගේ සදාතනික සහනය උදෙසා සදාතනික යහපත් ජීවිතයක් උදෙසා මනෝවිද්‍යාත්මක සාර්ථක පරිපූර්ණ ජීවිතයක් සඳහා මතක ශක්තිය වර්ධනය කරගන්න පාසල් ළමුන්ට බොහෝ පිටුවහලක් වෙලා තියෙනවා කියන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. අවසාන වශයෙන් මෙහිදී ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියේදී දීඝනිකායේ සිංහාලෝවාද සූත්‍රය, ඊට අමතරව මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රය, ඊට පස්සේ අධ්‍යාපන විද්‍යාව, බුදු සමය සහ අධ්‍යාපන විද්‍යාව, ඊට අමතරව බුදුහාමුදුරුවෝ කියන කෘතිය, ඊට අමතරව ජිනදාස කළුපාන මහතාගේ ಭಾರತೀಯ දර්ශන ඉතිහාසය, ජාතක කතා පොත සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා සුචරිත ගම්ලත් මහතා. ඒ වගේම ඩබ්.ඒ. අබේසිංහ මහතා ධම්මපද ගීතය සම්බන්ධයෙන් ග්‍රන්ථයක් රචනා කරලා තිනවා. ඊට අමතරව විස්මිත මතකයේ සම්බන්ධයෙන් චන්ද්‍ර ගුණවර්ධන මහතා ග්‍රන්ථයක් උපයෝගී කරගෙන තියෙනවා සහ රචනා කරලා තිනවා. මෙන්න මේ කියන ටික තමයි මගේ ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය තුළ මම ඇතුළත් කරේ. සහ ඊට අමතරව සාහිත්‍ය විමර්ශනයක් වශයෙන් ගත්තාම මෙන්න මේ කියන ග්‍රන්ථ ඇසුරෙන් තමයි හැදෑරීමක් කරලා මොන වගේ හිඩසක්ද මම කතා කරන මාතෘකාව තුළ තියෙන්නේ, කොහොමද ඒ හිඩස සම්පූර්ණ කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අවධානය යොමු කළේ. ඒ අනුව උපන්‍යාසීය වශයෙන් ගත්තාම බෞද්ධ මනෝවිද්‍යාත්මක ක්‍රමශීල්ප හරහා පාසල් ළමුන්ගේ මතක ශක්තිය වර්ධනය කළ හැකිය කියන නිගමනයට අපිට අවසාන වශයෙන් එළඹෙන්න පුළුවන්. විශේෂයෙන්ම මෙහිදී යෝජනා වශයෙන් ඉදිරිපත් කරන්න තියෙන්නේ ළමයාට ගුරුවරයාගේ හෝ වැඩිහිටියන්ගේ මැදිහත් වීමකින් තොරව තනිව අධ්‍යාපනය ලැබීමේ හැකියාවක්, තනිව ඕනෑම දෙයක් අධ්‍යයනය කරගෙන යාමේ හැකියාව ලබා දිය යුතුයි. ඒ වගේම ඔවුන්ට තනිව ගවේෂණය කරමින් ඉගෙන ගැනීමට අවශ්‍ය පදනම සකසා දිය යුතුයි. ඒ වගේම හැම විටම ඔවුන්ට භාවිතා කිරීමට කැමති, ඔවුන්ට තමන්ගේ මතක ශක්තිය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට හැකි ක්‍රමවේද ඔවුන්ගේ කැමැත්ත පරිදි තෝරා ගැනීමට ඉඩ පහසුකම් සලසා දිය යුතුයි. ඉතින් මේ ටික තමයි මූලික වශයෙන්ම සඳහන් කිරීමට හැකියාව තියෙන්නේ. ඉතින් දේශනය සඳහා සවන් දුන් සීලොම දෙනාටම ස්තුතියි. සම්මා සම්බුදු සරණයි.